ආයිබෝවන් අපි හැමෝම දන්නවා නිින්ද කියන්නේ ශරීරයට විවේකය අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඒ විවේකයත් එක්කම ආරක්ෂාව ගැන හිතන්න වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ඩෙන්ගු, චුගුන්ගුනියා වගේ මදුරුවන්ගෙන් බෝ වෙන රෝග ගැන නිතරම කතා බහ වෙනකොට රෑ නිින්දේදී පොඩි හරි ආරක්ෂාවක් ගැන හිතන එක සාමාන්‍යයි නේද? ඔව් ඒක ඇත්ත. එනිලා තමයි අද අපි මේ කතා බහට පදනම් කරගන්න මූලාශ්‍රයත් වැදගත් වෙන්නේ. හරි. අද අපි බලන්න යන්නේ මේ තනි පුද්දරේකට ගැළපෙන විදිහට හදපු නමන්න පුළුවන් මදුරු දැලක් ගැන තියෙන විස්තරයක්. මේක ඇත්තටම නිෂ්පාදනයක් ගැන හැඳින්වීමක් වගේ තමයි පේන්නේ. හරියටම. ඉතින් අපේ අරමුණ තමයි මේ මූලාශ්‍රය ඇතුළෙම තියෙන තොරතුරු දිහා බලලා ඒ කියන්නේ මේ කියන ස්පෙસિෆික් මදුරු දැලේ විශේෂතාව මොනවද? ඒක කොච්චර පාවිච්චියට පහසුද? අර අතේ ගෙනියන්න පුළුවන්කම, ඒ වගේ දේවල් සහ ඒකෙන් ලැබෙනවා කියන ආරක්ෂාව ගැන මූලාශ්‍රයම මොනවද කියන්නේ කියලා තේරුම් ගන්න එක. හොඳයි. එහෙනම් අපි පටන් ගමු ඒ විස්තර ටික බලන්න. මූලාශ්‍රයේ මුලින්ම කියනවා මේකේ ප්‍රමාණය ගැන. තනි ඇඳකට හරියන සයිස් එකක්ලු අඩි 5යි 6යි. ඔව්. හැබැයි ප්‍රමාණයටත් වඩා මම හිතන්නේ යාලා අවධාරණය කරන්න වෙන දෙයක්. ඒ කියන්නේ අර නමන්න පුළුවන් අතේ ගෙනියන්න පුළුවන් කියන කාරණියද? ඔව් ඒක තමයි. මූලාශ්‍රය පුරාම වගේ ඒක ඉස්මතු කරනවා. ෆෝල්ඩබල් සහ පෝටබල්. ඒ කියන්නේ මේක කොහෙවත් සවි කරන්න ඕන නෑ, ලොකු ඉඩක් ඕන නෑ, අන්න ඒ අදහස. ඒ කියන්නේ පාවිච්චි හැරම සරලයි වගේ නේද? නිකන් දිගෑරලා ඇඳ උඩ තිබ්බා. එච්චරයි. බෙරේ ඉවරයි. ආයෙත් ඕනේ නම් නවල තියන්න පුළුවන්. කිසිම ඇණයක් ගහන්නවත් මුකුත් කරන්නවත් දෙයක් නේ කියලා පැහැදිලිවම කියනවා. හරියටම. ඒ සරල බව තමයි මූලාශ්‍රය ඉස්මතු කරන ප්‍රධානම දේ වගේ පේන්නේ. ඊට අමතරව මේ ශක්තිමත් වාණේ රාමුවක් ගැනත් කියනවා. ඒකෙන් කල්පවැවත්මක් අදහස් කරනවා ඇති නේද? ඕ එහෙම හිතන්න පුළුවන්. ඒ වගේම දැලත් හීනීලු. ඒ කියන්නේ පොඩිම කෘමියෙක්ටවත් එන්න බෑ. හැබැයි වාතාශ්‍රය හොඳට ලැබෙනවා කියලාත් කියනවා. පිරිසිදු පෙනුමක් තියෙන බවත් සඳහන්. එතකොට මේ වගේ පෝටබල්, ඒ කියන්නේ එහා මෙහා ගෙනියන්න පුළුවන්, සවි කරන්න ඕනේ නැති විසඳුමක් වැඩියෙන්ම ගැලපෙන්නේ කාටද කියලා මූලාශ්‍රයේ මොනවා හරි කියනවද? ඔව්, ඒ ගැනත් යම් අදහසක් දෙනවා. සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චියට අමතරව නේවාසිකාගාරවල ඉන්න ශිෂ්‍යයන්ට වගේ අයට, හරි. නිතර ගමන් විමාන යන අයට, කඳුරු බඳින අයට, ඒ වගේම රෝහල්, සායන වගේ තැන්වලට පාවිච්චි කරන්න පුරුවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අර ස්ථිරවම මදුරු දැලක් ගහ ගන්න අමාරු තැන්වලට తాවකාලික විසඳුමක් විදිහට. හරි. එතකොට සෞඛ්‍ය පැත්තෙන් ගත්තම මූලාශ්‍රය කියන්නේ මේක මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා කියලයි. ඔව්. ඒ කියන්නේ රසායනික දේවල් මුකුත් නැහැ, සරලවම මදුරුව ඇතුල් වෙන එක වළක්වනවා. ඒම නේද? ඒක තමයි වෙන මුකුත් නෙවෙයි, ෆිසිකල් බැරියර් එක. විශේෂයෙන්ම රැට මදුරුව කන එක අවම කරගන්න මේක උදව්වක් වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඩෙන්ගු වගේ රෝග පැතිරෙන කාලෙක එක මදුරු විදීමක් හරි බලක්ව ගන්න පුරුවන් නම් ඒකත් ලොකු දෙයක්. මිලදී ගැනීම ගැන තොරතුරු ටිකක් තියෙනවා නේද? ඔව් තියෙනවා. මිල කියලා තියෙන රුපියල් 3500ක් ඇනෝන් කරන්න WhatsApp අංකයක් කියලා තියෙනවා. 077 671 24යි 71යි. ඒ වගේම ඔන්ලයින් ගන්න පුළුවන් ලින්ක් එකක් https.nqr.wo1kb9 දාලා තියෙනවා. බෙදා හැරීම ගැනත් කියනවා. දිවයින පුරාම බෙදා හරිනවලු. දවස් 1-3ක් ඇතුළත ලැබෙනවා කියලාත් සඳහන් වෙනවා ගොඩක් ප්‍රදේශවලට. හරි. තව පොඩි දෙයක් තියෙනවා. පාරිභෝගික ප්‍රතිචාර ගැනත් පොඩි සටහනක් තියෙනවා. ඒ කියන්නේ මේක ගත්ත අය මේකේ ගුණාත්මක බවය, අර සරල බව ගැන සෑහීමකටපත් වෙලා ආයෙත් ගන්නවා කියලාත් මූලා. හරි. එතකොට අපි මේ මූලාශ්‍රය දිහා බැලුවම සාරාංශයක් විදියට අපිට පේන්නේ මදුරු කරදරෙන් ආරක්ෂා වෙන්න පහසු, අරගෙන යන්න ලේසි විසඳුමක් විදියට මේ නමන මදුරු දැල ඉදිරිපත් කරනවා කියන එක. ඒකේ අර සරල බව, සවි කරන්න ඕනේ නැති එක වගේ දේවල් තමයි වැඩියෙන්ම ඉස්මතු කරලා තියෙන්නේ. අවසාන වශයෙන් පොඩි හිතන්න දෙයක් ඉතුරු වෙනවා වගේ මේ මූලාශ්‍රය මෙච්චරටම අතේ ගෙනියන්න පුරුවන් පෝටබිලිටි, පාවිච්චියේ පහසුව වගේ දේවල් ගැන අවධානය කරන එක ගැන පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ ඇයි මේ වගේ තනි පුද්ගල తాවකාලික විසඳුම් වලට මෙච්චර අවධානයක්? මේක සමස්තයක් විදියට මදුරු මර්ධනයට තියෙන අර ප්‍රජා මට්ටමේ පුළුල් ක්‍රමෝපායන එක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක නිකන් මූලාශ්‍රය අවධානය කරන දේවල් මත පදනම් වෙලා හිටන්න පුළුවන් දෙයක් විතරයි.